අයිබෝවන් වෙල්කම් ද ඉන්දලු පොඩ්කාස්ට ඉතින් අද අපි කතා කරන්න හිතන් ඉන්නවා මේ කොහොමද හැබිටස් එක්ක අපේ ලයිෆ් එක තියෙන තැනින් තව ටිකක් ඉස්සරහට අරගන්නේ කියන එක ගැන ඉතින් අපි ඩොක්ට ප්‍රබාත් එක්ක මීට කලින් එපිසෝඩ් එකක් කරා මේ මිලියනය හෙල්ත් හැබිටස් සහ මේ මිලියනය කියන්නේ මේ සල්ලිම නෙමෙයි කොහොමද පොහොසත් වෙන ලයිෆ් එක ෆිසිකලි මෙන්ටලි සෝෂලි සහ ටයිම් එක මේකන අපි කතා කරා ඉතාමත් වටින කියන කාරණ ගොඩක් කතා වුණයි පොඩ්කාස්ට් එකේ අදත්තාව ප්‍රබාත් අදත් අපිත් එක එකතු වෙලා ඉන්නවා වගේ මත් එක කරන්න චන්දි මේ කවරුහරි බලපනති කෙනෙක් න කලින් එපිසෝඩ් එක බලාගෙනන්න අපි මෙත කොයි හරි ලිංක එක දායි ගිල බලන්න කලින් එපිසෝඩ් එක ඉතින් අපි අද කතා කරන්න ඉතගෙන නම් දැන් අපි කතා කර පිලස් 4ක් ගැන ෆිසිකල් මෙන්ටල් සෝෂල් සහ ටයිම් මේකට වෙල්ත එක හදාගන්න පුළුවන් ෆයිනන්ශල් වෙල්තකට අමතරව කොහොමද පොහොසත් වෙන්න කියන මෙන්න මේ කාරණා 4න් එතකොට මේ දේවල් අපි ෆෝම් කරගන්න මේ දේවල් අපි බැලන්ස් කරගන්න ලයි් එක හැබිට් කියනදේ කොච්චර වටිනවද අපේ පුඩිපොඩි පුරුදු අපි දවසය කරන පොඩිපොඩි දේවල් පොඩි හදාගන රුටීන එකක් වෙන්න පුළුවන් කරන පොඩි නැගිට ගමන් කරන පොඩි දෙයක් වෙන්න පුළුවන් නිදාගන්න කලින් කරන පොඩි දෙයක් වෙන්න පුළුවන් අපි මුලින්ම කතා කරමු මේ ඇත්තටම මේ හැබිට් එකක් කියන්නේ මොකද්ද කියන දේ මම හිතන්නේ අපි කතා පටන් ගත්තොත් හොඳයි කියලා. ඔව්. ඇත්තම හැබිට් එක කියන්නේ ඇත්තටම අපිටම හැබිට් එක ඒක මේ තියෙනවා කම්පොනන්ට් කිහිපයක් තියෙනවා. හැබිට් එක අපිටම දැන් මුලටම අපිටම උදාහරණයක් ගත්තොත් අපිටම මුලටම අපි ගන්නවා කියලා ස්මෝක් කරනවා කියලා. හරි. අපි ඉනිෂියලි පළවෙනි දවසේ අපි පළවෙනි ස්මෝක් එක හරි ඇල්කොහොල් හරි ගන්න දවසේ අපිට ඒක කිසිම විදියට අපිට කලින් අර ලින්ක් එකක් නැහැනේ. අපිට දැන් පළවෙනි පාර ස්මෝක් කරලා පස්සේ වෙන්නේ අපේ බ්‍රේන් එකේ රිසෙප්ටර්ස් පොඩ්ඩක් ඇක්ටිවේට් වෙනවා ඒක කැමති නැහැ. හරි. එතකොට වෙලා තියෙන්නේ ඒ ඇක්ෂන් එක ලාවට බ්‍රේන් එකේ පොඩි පැටර්න් එකක් එනවා මේක ස්මෝක් කරනවා යාළුවෙක් එක්ක ඊට පස්සේ අර ඩෝපමින් කියන පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි අපි තමයි අපි දෙවෙනි පාරත් එක්ක කරනවා. තුන්වෙනි පාරක් කරනවා. හතරවෙනි පාරක් කරනවා. එතකොට වෙලා තියෙන්නේ අර ලූප් එකක් විදියට ඒක දිගින් දිගටම ඒක ඉම්ප්‍රින්ට් වෙනවා. එතකොට අපි කියනවා ඊට පස්සේ වෙන්නේ ඒ හැබිටරි ලූප් එකක් තියෙනවා මුලට අපි කියනවා Q එක කියලා. Q එක කියන්නේ අපිට මොකක් හරි සිටුේෂන් එකක්. එක්ක හිතමු ගෙදර යනවා ස්ට්‍රෙස් වෙනවා. ස්ට්‍රෙස් වුණා පස්සේ අපි තන පොඩ්ඩක් වයින් ටේබ් බොනවා කියනවා. පළවෙනි පාර බිව්වා පස්සේ පොඩ්ඩක් කාම් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි බ්‍රේන් එකෙන් පික් වෙනවා හරි මේක good habit එකක් අපේ ස්ට්‍රෙස් එකට කියලා. ඉතින් after about couple of weeks අපි නොදැනීම අපි හැමදාම ගෙදර ආව පස්සේ වයින් අප් වෙනවා. Q එක තමයි ගෙදර එන එක. හරි. ඊට පස්සේ අපේ ඇක්ෂන් එක තමයි අර වයින් එක බොන එක. හරි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි ඇන්ටිසිපේට් කරන්න ඕනේ මොකක්ද රිවෝඩ් එකයි. රිවෝඩ් එක තමයි හරි. අපේ අර මේ ඇන්සයිටි කාම්නස් බලාපොරොත්තු වෙන්නේ. හරි. අර ඒ ලූප් එක තියෙන්න ඕනේ. Q ඇක්ෂන් අපි මොකක්ද බලාපොරොත්තු වෙන අපි ඇන්ටිසිපේට් කරන දෙයක්යි. ඊට පස්සේ ඒ රිවෝඩ් එක හම්බ වෙනවා. ඒක තමයි හැබිට් එකක් හැටියට අපිට ඩිෆයින් වෙන්න තියෙන්නේ. රයිට්. එන ස්මෝක් කරන එක හෝ ඇල්කොහොල් පාවිච්චි කරන එක ගොඩක් වෙලාවට කරන්න එක්ක ස්ට්‍රෙස් එකට දවස වැඩ මහන්සිය ඔක්කොම ඉවර වෙන්න දවසේ නිමාව සටහන් කරගන්න එක්ක ඩ්‍රින්ක් එකක් දර නැත්තම් වැඩ කරන අතරතුර හෝ වැඩ කරලා ඉවර වෙච්ච ගමන් වගේ ස්මෝක් එකකට යනද ඔයක ඒ හැබිට් ෆෝමේෂන් එකෙන්නේ ඔය රිවෝඩ් සහ ඇන්ටිසිපේෂන් Q එක ඇක්ෂන් ඔය දේවල් එක්ක ඉතින් මං හිතන්නේ අපි මේක තව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා මේක අහන අයට මොකද මේ හැබිට්ස් පොසිටිව් හැබිට්ස් උත් තියෙනවා නෙගටිව් හැබිට්ස් උත් තියෙනවා හරි නේද මං අහපු ප්‍රශ්න ඒක හරි දැන් අර ඕක ගත්තට පස්සේ අර දැන් ඔත ප්‍රශ්නලා තියෙන්නේ අපිටම ඕක අපි අර ඔය අපි ඇටොමික් හැබිට්ස් පොතක් තියෙනවා ඒකේ ඔයගේ රිසර්ච් එකේ ඒ පොතේ කැලලක් තියෙනවා අර ඒකට කරන වැඩි අර පූසෙක් කැට් කෙනෙක් දානවා පොඩි බොක්ස් එකක් අස්සට දානවා බොක්ස් එකක් අස්සට දාලා පස්සේ බොක්ස් එකේ මේස් එකක් තියෙනවා ඒ මේස් එකේ කෙළවර කොහේ හරි ලීව් එකක් තියෙනවා හරි පස්සේ පූස කොහම හරි try කරලා I think එලිට යන්න ඕනේ හරි after ගොඩාක් attempts කරලා පස්සේ වෙන්නේ automatically within couple of seconds පූස එක කරනටක් ගන්නවා
ඉනිශලි පූස සෑහන් ට්‍රයි කරන්න ඕනේ බ්‍රේන් එක යස් කරලා මේස් එකේ අර කෙලවර හාගෙන ලීවෙක හාගතර පස්සේ තරින් එට අපස කෑමක් කම්බෙන පූසට හරි හැබැයි දැන් හැබිස්ස වෙලා තියන්නේ දිගටම ලූප් එක ක්‍රේට්න පස්සේ අපි දැන් ඉනිශලි පලයිම් පාර අපි ස්මෝක් කරනකොට අපිට එනවනේ පොඩි ක්‍රේවින්නක් එනවනේ ඒ ක්‍රේවින් එක එන්නේ ඇක්ෂන් එක කම්ප්ලීට් කරා පස්සේනේ අපිටම දැන් මුලටම අපි දැන් ඩ්‍රින්ක් එකක් බොනවා නැත්නම් අපිටම අයිස්ක්‍රීම් එකක් කනවා පළවෙනි පාට ජීවිතේ පළවෙනි පාට. එතකොට අපිට ඒ ඇක්ෂන් එක කම්ප්ලීට් කරා පස්සේ තමයි අපිට එන්නේ අර ඒක අපේ රහ දැනෙන්නේ. රහ හරි ස්මෝක් එක හරි. අපි හැබිට් එකක් ගොඩාක් ඩීප්ලි එන්ග්‍රේන් වුණා පස්සේ වෙන්නේ ඇක්ෂන් එක කම්ප්ලීට් කරාට කලින්ම ඒ අයිස්ක්‍රීමයක් වේවා චොක්ලට්යක් වේවා නැත්තං ස්මෝකයක් වේවා ඒ දැක්ක ගාම්ම අර ඒ ඇක්ෂන් එක කම්ප්ලීට් කරා පස්සේ එන කෙමිකල් එක හැදෙනවා දැක්ක ගාම්ම එතකොට වෙලා තියෙන්නේ අපිට ඒ නීඩ් එක එතරම් දැනෙනවා ඒක හම්බුනේ නැත්තම් වෙලා තියෙන්නේ ඩෝපමින් අර අපි බලාපොරොත්තු අපි ඇන්ටිසිපේට් කරනවානේ එතකොට ඒ කොමරි ලූප් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ඒක තමයි බෑඩ් හැබිට්ස් ප්‍රශ්නලා තියෙන්නේ. මොකද හේතුව අර අපි දැන් හිතමු රෙක්‍රියේෂනල් ඩ්‍රග්ස් අපි හිතමු එක්ස්ට්‍රසි මැරිජුවානා වේවා ඇල්කොහොල් වේවා හැම වෙලාව තියෙන්නේ ප්‍රශ්නලා තියෙන්නේ after couple of years අපිට මේ අපි හිතමු අපි අර cue craving action reward කියන එකේ reward එකට එන්න කලින්ම අර cue stage එකේම අපිට එනවා අර ඒක ඩ්‍රග් එක ගත්තා වගේම දැනනවා. එතකොට ඒ ලූප් එක කම්ප්ලීට් කරන්න ඕනේ. නැත්නම් වෙලා තියෙන එක කම්ප්ලීට් කර නැත්නම් වෙන්නේ එයාට කේන්ති යනවා. මොකද අපිට හිතමු ඇල්කොහොල් නම් හම්බෙන්නේ නැත්නම් කේන්ති යනවා. මොකද වෙලා තියෙන්නේ ඩෝපමින් ලෙවල් එක ස්පයික් කරලා තියෙන්නේ. මොකද ඩෝපමින් makes us happy නේ. හරි. දැන් ඒක ඒ ස්පයික් කරලා ඒක ලූප් එක කම්ප්ලීට් කරන්න දෙන්න නැත්නම් වෙන්නේ ඒක ඩ්‍රොප් වෙනවා. එතකොට ඒ පර්සන් withdraw වෙන්න පටන් ගන්නවා. ඒක. හරි. මම දන්නේ. ඔව්. කියන්නේ good habits වැඩි කරගන්න ඕන සහ බෑඩ් හැබිට්ස් පුළුවන් අඩු කරගන්න ඕන ඒකට විදි සහ මේ හැබිට් ෆෝමේෂන් හොඳ හැබිට් කොහොමද ෆෝමේෂන් කරගන්නේ සහ බෑඩ් හැබිට්ස් නවත්තන්න හෝ අඩු කරන්න අපි මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා අපි මේ පොඩ්කාස්ට් එකේ අනිවාර්යයෙන් ඒ වගේම දැන් මේ ડોක්ටර් ගේ millionairehealthhabits.com වෙබ්සයිට් එක හරහා ඒ කරන කාර්ය එක්ක තමයි අපි මේ ලින්ක් වෙලා ඉන්නේ මේ වැඩේ කියන්නේ කාට හරි මේක ඉන් ඩීටේල් ඩෙප්ත් නොලෙජ් එකක් ගන්න ඕන නම් සහ වීක්ලි නිවුස්ලෙටර්ස් ගන්න ඕන නම් millionairehealthhabit.com එකට ගියාම ඒ ඉන්ෆර්මේෂන් හම්බෙනවා. ඒක ඇත්තටම මේන්ලි කතා කරන්නේ ප්‍රමී අර පිලර්ස්. ඔව් අපි කලින් එපිසෝඩ් එකේ කතා කරපු ඒක අපි චුට්ටක් ක්‍රච් කරලා ඉමුද. ඔව් ෆිසිකල් වෙල්ත්, මෙන්ටල් වෙල්ත්, සෝෂල් වෙල්ත් සහ ටයිම් වෙල්ත්. ඔය හතර තමයි අපි වෙල්ත් කියන එක අපේ ජීවිතයක කියන්නේ අපි සිංහලෙන් කියනවනම් පොහොසත් කියන එක සල්ලිම නෙමෙයි මෙන්න මේ දේවල් හතර එකතුනොත් වාට හතර ෆයිනන්ශල් වෙල්ත එකක් තියෙනවා ඒකත් එක්ක බැලන්ස එක යන එකක් එතකොට ඒකම ඒටික ඇචීව් කරගන්න ඩොක්ට කතා කරනවා මේක කම්පෝනන්ස් කම්පෝනන්ස් තිය එතකොට ද මං ඩොක්ට එක ගහන්නේ මේ අපි දැන් අපිතා මේ දෙවැනි පොඩ්කාස්ට් එක ඉන්න එතකොට අපි මේ ඔක්කොමටික අපි ඉන්ඩීටේල් අපි ඊළඟ එපිසෝඩ්ස්වල කතා කරනවා එතකොට මේ පිලස් හතරයි අර කියපු කම්පෝනන්ට්ස්ුයි එක්ක මේ හැබිට්ස් කොහොමද ලින්ක් වෙන්නේ ඒක චන්නෙම මේ මම ට්‍රයි කරන්න අපිටම ඔය පිලර්ස්ුයි ඔය කම්පෝනන්ට් 30 අපි ගයක් නම් අපිට දැන් මං කියනවා මේ කට්ටියට මේ කම්පෝනන්ට් 30ක් හදාගන්න අපිට මේ 30 හැදුනම් 30 තියෙනවා නම් වාට mentally physically spiritually ඔක්කොම මිලෙන කියලා. හැබැයි ඒක කියන්න ලේසියනේ. හැබැයි ඒක හදන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. හැකියාවක් තියෙන්න මොකක් හරි tools තියෙන්න ඕනේ. ඒක තමයි මම try කරන්නේ habit formation කියන එකත් tool එකක්යි. ඒ tool එක ගෙදර හදාගන්න ඕන කරන equipment එකක් දෙන්න. හරි. අනික් එක තමයි bill power තියෙන්න ඕනේ. තර්ඩ් එක තමයි අපිට තියෙන්න ඕනේ පොඩ්ඩක් අර ඊගෝ එක අඩු වෙන්න ඕනේ. ඊගෝ එක අඩු වෙලා අර අපිට හැකියාවක් තියෙන්න ඕනේ අර සමාජයට ඕන නැති විදිහට අපි ජීවත් වෙන්න. ඒක තමයි අර කියන්නේ going against the grain.
කැන්තෙන අපි හර්ඩ් ඇනිමල්ස්නේ මිනිස්සු අපි හර්ඩ් ඇනිමල්ස්ලා හරි අපි සමහර ගොඩක් try කරන හර්ඩ් එක follow කරන්න තර්ඩ් එක තමයි මම කියන්න පස්සේ මම එන්න ටොපික් එක වෙලම අර හර්ඩ් එකට බහුව වෙන්නේ නැතුව යන්න කියලා අපිට හර්ඩ් එකට විරුද්ධව අපිට හිතන්න කියලා that's where the money is මොකද අපි ඔක්කොම හර්ඩ් එක follow කරොත් එන්නේ you are following the trend විතරයි අපි හිතන්නේ නැහැ නේද ඒක වෙන ටොපික් එක අදාළ නැහැ මෙතන හරිද මම කියන්නේ අර මම try කරන්නේ මෙතන අර මේ habit formation එක අපේ tool එකක් කියලා කියපු විදිහට right අපිට ඒ දේවල් ගැනත් අපිට ඉස්සරහා කතා කරන්න පුළුවන් ඉතින් මේ හැබිට්ස් ගැන මේ ඊළඟ මං අහන්නේ මේ how does a habit becomes a habit ඒ කියන්නේ මේ හැබිට් එකක් කොහොමද හැබිට් එකක් වෙන්නේ ඔව් දැන් ඒකට දැන් අර ඒකත් අර මම අර කලින් අර මම අර උදාහරණයක් ගත්තම අර පූසගේ අර කතාව ගත්තාට පස්සේ මේකේ තියලා තියෙන එක බොක්ස් එකක් තියෙනවනේ හරි දැන් අර ඉනිෂියලි ඕන් ඇක්ෂන් එකක් කරනකොට අපි තුමු දැන් මුලටම එක්කෙනෙක් Facebook එකේ ආපු දවසේ අපි තුමු Facebook එකේ ලොග් වෙනවා කියමු. එතකොට ඒ පළවෙනි දවසේ ලොග් වෙනකොට සෝෂල් මීඩියා බලනකොට එයාට ඒක හැබිට් එකක් නෙවෙයි නේද? ඒක එයා කරන්නේ just boredom එකට දැන් ගෙදර ඉන්නවා පොඩක් බෝරින් වෙනවා එතකොට බලනවා Facebook එකේ බලනවා. එතකොට ඒක පළවෙනි පා බලුවා පස්සේ ඒක Q එක තමයි boredom කියන එක. ඔව්. action එක තමයි බලන එක සෝෂල් මීඩියා. එතකොට අපි බලාපොරොත්තු වෙන ඇන්ටිසිපේෂන් තමයි පොඩ්ඩක් අර බෝඩම් එක කැඩනවා කියන එක. හරි. ඔය ලූප් එක එකපාරක් දෙපාරක් ප්ලේ කරනකොට වෙන්නේ අර තමන්ගේ තියෙනවා බ්‍රේන් එකේ තියෙනවා දැන් අපි ඉනිෂියලි අපි හිතලානේ කරන්නේ එක ඇක්ෂන් එක. අපි දැන් අපි තව උදාහරණයක් කාර් එකක් අපි රිවර්ස් කරනකොට දැන් ඉනිෂියල් අපි දැන් කාර් එක ඩ්‍රයිව් කරනකොට අපි තුමු ගරාජ් එක රිවර්ස් කරනවා අපි සෑහෙන දේවල් හිතනවානේ බය වෙලා හෙඩ් චෙක් කරනවා රිවර්ස් එක බලනවා සයිඩ් එක බලනවා ඔක්කොම බලනවා දැන් බලන්නකෝ දැන් අවුරුදු 10ට පස්සේ ඔයා කාර් රිවර්ස් කරලා පස්සේ කවුරු ඇහුවත් මොකද කරේ කියලා ඔයාලා මතක නෑනේ කාර් එක රිවර්ස් කරන ගැන අනිත් ඔක්කොම කරන වෙලාව අන්න හරි අන්න හරි ඒක හේතුව බ්‍රේන් එක හැදිලා තියෙන්නේ අපි කම්මැලි බ්‍රේන් එක කම්මැලි ඒකෙන්ද බ්‍රේන් එක කර අපි දැන් සාමාන්‍යයෙන් අපි කරන ඇක්ෂන් වලින් 50%ම කරන්නේ හැබිට්ස් ඇන්ඩ් රූටින් වලින් කරන්නේ. ඒතර බ්‍රේන් එක කියන්නේ ඔටෝ මෝඩ් එක කියන්නේ. මොකද බ්‍රේන් එක අපි ට්‍රේන් කරලා තියෙනවා. ට්‍රේන් කරන්නේ. මොකද හේතුව එතකොට ඔටෝ මෝඩ් එක ගියාට පස්සේ අර අපේ අර හිතන දේවල් වලට ටයිම් තියෙනවා. නැත්නම් අපි හැමදේම අපි හැම වෙලේම හැබිට් හැදෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? හැම වෙලේම කාර් රිවර්ස් කරනකොට අපි අර ඒක ආයෙ මුලින්ම පුරුදු වෙන්න ඕනේ. මුලින්ම පුරුදු වෙන්න ඕනේ. ඒකින්ද අර හැබිට් එක අපේ ඉවොලූෂන් එකකින් අපි හදලා තියෙන්නේ for good reason නයි. ඒක පස්සලා තියෙන්නේ අර ඒ හැබිට් ලූප් එකේ අර හොඳ ඒවායි නරක ඒවායි ඔක්කොම print වුණා පස්සේ වෙලා තියෙන්නේ හැබිට් එක අපේ immediate අපි කියනවා අපේ cerebral cortex එකේ තියෙන frontal cortex කියන්නේ PFC එකේ prefrontal cortex එක ඒක තමයි අපේ evolution එකේ අපි that's why you're smart. ඒක තමයි අපේ brain එකේ තියෙන අලුත්ම කෑල්ල. දැන් ඒ කෑල්ල නෙමෙයි habit print වෙන්නේ. habit print වෙන්නේ basal ganglia. ඒ කියන්නේ deepම structure එකේ ඒවා තමයි අපි කියනවා අර අපේ mammalian අර පරණම brain එක. ඒවා අපේ අර conscious control එකේ නැහැ. ඒකම නේද සත්තුන්ටත් තියෙන්නේ. සත්තුන්ව අපිට ට්‍රේන් කරවලා හීලා කරලා දෙයක් රූටින් එකකට අපිට සත්තුන් හදන්න පුළුවන්. අන්න හරි. ඒ වගේ අපේ brain එකෙත් අර අපි කියනවා අර සත්තුන්ගේ brain එකක් තියෙනවා අපිට අය. ඒකේ තමයි ඔය habit වල loop තියෙන්නේ. ඒකෙන් තමයිලා තියෙන්නේ අපි කොච්චර මිනිස්සු ශීලාචාර වුණත් අර සමහර bad habits තියෙනවානේ. ඒ අපිට control කරන්න බැරි ඒක තමයි. මොකද හේතුව ඒක අපේ අර මේ conscious control එකෙන් below තියෙන්නේ. right. හරි. එතකොට ડોක්ටර් මට හිතෙනවා මෙහෙම එකක් කරන්න. ඒ කියන්නේ දැන් ඔය physical wealth එක achieve කරන්න. අපිට හදාගන්න පුළුවන් අපිට ගන්න පුළුවන් good habits මොනවාද තියෙන්නේ? ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් දැන් මේ winter season එකේදී අපි හරිම කම්මැලි දෙයක් කරන්නේ ඇක්ටිව් වෙන්න කම්මැලි අපිට කරන්න වෙලාවකුත් නැහැ. එහෙම තියෙන්නේ. එතකොට ඒක අපි ඔය මොකක් හරි තියනවාද ඒකට අපිට සොලියුෂන් එකක් මේ? තියෙනවා. දැන් අපි දැන් පොතේ තියෙනවා මම අර මේ අපි හැබිට් එකක් හදාගන්න ඕන නම් අපිට ඒ හැබිට් එක අපිටම දැන් හැබිට් එකක් තියෙන්න පුළුවන් ඒක වහිතමාට චන්දිමට උදේ හැරලා එක්සර්සයිස් කරන්න ඕන කියලා. සීතලයි උදේ 5 මාට හැරෙන්න ඕනේ. කරනවද? නැහැ. හරි. දැන් අපි ඇටොමික් හැබිට්ස් පොතේ මම එක්ස්ප්ලেইন කරන්න try කරන්නේත් අර හැබිට් එකක් හදාගන්න ඕන නම් අපිට ඒක අමාරු හැබිට් එකක් තියෙනවා කියලා. ඒ හැබිට් එක
you have to make it obvious. අපි තම දැන් අර එක්සර්සයිස් කරන බිට් එක ගත්තට පස්සේ දැන් මම උදේ හැරෙනකොට වෙලා තියෙනවා මම රෑම කරන වෙලේ මගේ ජිම් ක්ලෝස් ටික ඇඳයට පල්ලෙහා දාලා තියෙනවා. එතන උදේ 5:00ට හැරිච්ච ගාම මට හිතන්න දෙයක් නැහැ කෙලින්ම ඒ ඇඳුම් ටික එතරම් තියෙනවා. එතකොට අපි කිය රෙසිස්ටන්ට් එක අපිට දැන් එතකොට මට ඒකෙද හිතන්න දෙයක් නැහැ අර මේ ඒ good habit එක ක්‍රියේට් කරන්න මම ෂෝට් කට් කරලා තියෙන්නේ ඒක හරි ඊසි කරන්න කියලා. දැන් ඒ වගේම තමයි bad habit එක. අපි තුමු දැන් වාට් හැබිට් එකක් තියෙනවා රැට හැමදාම වයින් බොනවා කියලා. ඉතින් අපි නෑ ඒක කොහොම කරන්නේ? අපිට වෙලා තියෙන්නේ නම් ගෙදර වයින් නැතු වෙන්න ඕනේ. ඒතකොට එහෙම වයින් එකක් ඕන නම් වා ඩෑම් මර්ෆි ගිහිල්ලා වයින් එක ගන්න වෙනවා. එතකොට අපි අර ඒ හැබිට් එක අමාරු කරනවා. හරි. ඒක තමයි එක ටිප් එකක් අය නේ. අනිකේ තමයි අපි කියන එක මේ හැබිට් එකක් අර make it obvious කියලා නේ. දෙවෙනි එක තමයි අපි කියනවා අර හැබිට් එකක් හදාගන්න ආයතම චන්දි වාට ජිම් යන්න ඕනේ කියලා. දැන් මං කියවන මේ ඒක ෂෝට් සර්කිට් කරලා ඒක ඊසි කරන්න කියලා. හැබැයි වා අර මේ හැබිට් එකක් ඉනිෂියලි හදාගන්න ඕන නම් වා කියන්න ඕනේ අපි ගොඩක් කට්ටිය මං කොපස් කියනවා ඒ කට්ටිය ડોක්ටර් මම අදින් මේ පස්සේ දවස් ජිම් යනවා කියලා. පස් දවස් කවදාවත් එන්නේ නැහැ චන්දි කවදාවත් එන්නේ නැහැ. හරි. නැත්තම් කියනවා ડોක්ටර් මම බයෙන් එපා මම මේ සමය කාවට පස්සේ ভেජිටබල්ස් කනවා. හරි. එහෙම නැත්නම් අපි කියනවා අර ඉම්ප්ලිමන්ටේෂන් ඉන්ටෙන්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරියටම කියන්න ඕනේ චන්දිම කියනවා මම එනම් මේ සැප්තැම්බර් 2කින් පස්සේ එදා සැප්තැම්බර් 2 උදේ පාන්දර 5ට හැරිලා මම මේ පොඩි එක්සර්සයිස් කරනවා කියනවා. එතකොට ඒක very well defined. ඔක්කොම අපි කරපු රිසර්ච් වලින් ඔක්කොම පැහැදිලිව පේනවා ඒ වගේ ඉම්ප්ලිමන්ටේෂන් ඉන්ටෙන්ෂන් එකක් තියෙනකොට chance එක වැඩි මේ හැබිට් එක හදාගන්න. නැත්නම් වේග් විදිහට කිව්වොත් අය මම පස්සේ කරනවා මම දැන් ඒක හරියන්නේ නැහැ. You need to have a implementation intention නෑ. ඒක එක ටිප් එකක් අය. හරි? ඔව්. තව එකක් තමයි අර හැබිට් ස්ටැක් කරන එක. අපි හැබිට් ස්ටැකින් කියන්නේ තව මෙතඩ් එකක් ඔය පොතේ තියෙන. හරි? ඒකේ බලාපොරොත්තු වෙන්නේ අපි තුමු දැන් උදේ හැරෙනවා කියලා. දැන් මම උදේ හැරිච්ච ගාම මේ මගේ ජිම් ක්ලෝස් දා ගන්නවා. ඊට පස්සේ මම පල්ලෙහාට එනවා. හරි? ඊට පස්සේ මම වාඩි වෙලා මයි කොෆි බොනවා. ඒ කොෆි බොන එක හැබිට් එක උදේ. ඒකත් හැබිට් එකනේ. හරි? ඒ කොෆි බොන ගාම මම ටක් ගාලා මගේ අර මේ අහනවා පොඩි අර මේ ඕඩි බුක් එක අහ ගන්නවා විනාඩි 5ක් විතර. පොඩි සමරයක් අහ ගන්නවා. එතකොට මම අර කොෆි බොන එක ලින්ක් කරලා තියෙන්නේ අර ඔඩි බුක් එකත් එක්ක. අන්න හරි. හරි. එතකොට ඒක ස්ටැක් කරලා තියෙන්නේ. හරි. ඔයාලට ඒ විදිහ කරන්න පුළුවන්. ඔයා හිතමු දැන් උදේ හැරුණා පස්සේ අපි කියනවා දැන් ඔයා එතකොට දප්මන්දිර ගාම වලට කියන්න පුළුවන්. හරි මම දප්මන්දිර ගාම පොඩ්ඩක් අපි ඕනනම් පොඩ්ඩක් ස්ක්වොට් එකක් කරනවා කියලා. අපි දැන් කොහොමද අර නැගිටලා ඉන්නේ. ඒ ගාම වලට පොඩ්ඩක් මේ ස්ට්‍රෙච් කරන්න පුළුවන්. ඒක පොඩි දෙයක් අය. හරි. දැන් මේ ඇටොමික් හැබිට්ස් වල කියන්නේ අර අපි මේ හැබිට් කියන්නේ පොඩි මයිනේවනේ. ඒ වගේ අපිට කවදාවත් එකපාරටම බෙනිෆිට් එකක් within couple of months පේන්නේ නැහනේ. දැන් අපි තුමු දැන් අපි ජර්නි එකක් යනවා ප්ලේන් එක. යනකොට අපි තුමු ඒ පයිලට් අපි යනවා අපි තුමු X to Y යනවා. හරි. හැබැයි ඒ ජර්නි එකේ පොඩි වෙලාවකදී අපි තුමු පොඩි වැරද්දක් කරලා එයා 0.5ක විතර පොඩි වෙනසක් කරනවා. දැන් 0.5 වෙනස එකපාරට වෙනස දැන් පේන්නේ නැහනේ. ඒකට ඒ මුළු ජර්නි එකේම අන්තිම වුණාට පස්සේ 0.5 වෙනසෙන් ඒ ප්ලේන් එක යන්නේ වෙනස ටික යන්නේ නේද? ඒ වගේ අර පොඩි හැබිට් ඔක්කොම ඇඩ් වුණා පස්සේ අර වාගේ ලයිෆ් එකේ අවුරුදු ගානක වෙන වෙනස ලොකු වෙනසක් වෙනවා. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපිට ප්‍රශ්නලා තියෙන්නේ අපි ජීවත් වෙන්නේ අපි පුරුදුලා තියෙන්නේ immediate reward situation එකකට. මොකද අපි ඒ කාලේ හන්ට් ගෙදරසනේ. ඒතොර ඒ කාලේ අපි හිතමු දැන් අර කවුද හන්ට් කරලා කන්නතු වෙන්නේ. දැන් අපිට කෑම කමුනේ දැන් කන්න ඕනේ. මොකද ඊට පස්සේ කෑමක් එන්නේ නැහැ නේ. අපි ඒකෙන්ද පුරුදුලා තියෙන්නේ immediate reward situation එකකට. කෑමක් කමුණාම අපිට කාණ යන්න ඕනේ. මොකද ඊළඟ පාර කෑමක් හම්බෙන්න තව දවස් ගානක් වෙන්න. හැබැයි අපේ දැන් current situation එකේදීලා තියෙන්නේ කෑම unlimited තියෙනවා. හැබැයි අපේ brain එක තාම පුරුදුලා තියෙන්නේ කෑමක් දැක්ක දවසේ කාණ යන්න ඕනේ. මොකද හිතන්නේ අය හම්බෙන්නේ නැති වෙයි. මම හිතන්නේ ડોක්ටර් හොඳ තැනකට ආව මම ඊළඟට අහන්න හිටිය ප්‍රශ්නෙත් එක්කම ලින්ක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇටොමික් හැබිට්ස් පොත අපි ළඟ තියෙනවා මෙතන මේ සුදු තියාගෙන හිටියා. මේ ડોක්ටර් ගොඩක් වෙලාවට මේක සයිට් කරනවා මේ මම හිතන්නේ තාමත්ම වටින පොතක් මේ අහන්න බලන කවුරු ඉන්නවනම්
කැමති අය අරගෙන කියවන්න ඒක අර ඩොක්ට කිව්වගේ ම මේ කෑල්ලක් එකෙන මේක කියන්න අපිට අපි හැමතිස්සම ඕවස්ටිමේට් කරනවා මේ එක විශාල දේකට අන්නර කෙන එක වෙලාවක ලොකු රිවෝඩ් එකක් කරගන්න කියන හැබැයි අපි හැමතිස්සම අන්ඩෙස්ටිමේට් කරනවා මේ චූටි දේවල් එකතු කරලා අපිට ලොකු රිවෝඩ් එකක් පස්සේ අරගන්න පුළුවන් කියන අපි හැමතිස්සම මේ අන්ඩෙස්ටිමේට් කරනවා ඉතින් මම හිතන්න එක අපි හැමෝටම පොදු කාරණාව අපි හැමතිස්සම දැන් ජිම් යන්න පටන් ගන්නවා නම් මම හිතන්න හරි දවස් 10ක් ගියා දවස් 10න් මට ආය ෆිට් වෙන්න නැත්තම් අපි මොකක් හරි බිස්නසයක් පටන් ගන්නවා කියලා හිතන්නකො එතකොට හිතන්නේ හරි මම මේ මාසේ මෙහෙම කරනවා මට මේ මාසෙ ඉවරනකොට මට මෙච්චර ගාණක් ඕන හැබැයි ඊට වඩා ඉතාමත්ම හොඳ අප්‍රෝච් එකක් නේද ඔය ස්ටෙප් බයි ස්ටෙප් පොඩි රූටීන් සදාගෙන පොඩි හැබිට් සදාගෙන මේ අපි දන්නතු අර එක පාර හම්බෙන රිවෝඩ් එකට වඩා ලොකු රිවෝඩ් එකක් වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් චන්දිම දැන් වාක්‍යයේ හොඳ පොයින්ට් එකක් කරා. ඒක දැන් අර සමාගයට වෙයි පේෂල් ඉන්නවා මම කිව්වා පස්සේ එක පාටම ජිම් මෙම්බර්ෂිප් ගන්නවා. හරි ඔක්කොම අඳුන්ට ගන්නවා. අලුතෙන් Nike shoes එකක් ගන්නවා. ඊපස්සේ ඇහුව පස්සේ මාසෙක පාර යන්නේ. මම එක පාටම සඩන් ඉන්ස්පිරේෂන් එකක් කරනවා කියලා. මේ පොතේත් කියන්නේ එහෙම කරන්න එපා. අපි තුමාට පුෂ් අප්ස් කරනවා කියලා. හැබැයි අපි දැන් අපි ටාගට් එක තුමු 100ක් කියලා එහෙම කරන්න ඕනේ නැහැ. අපි කරනවා අපි මම අද දවසට එක පුෂ් අප් එක කරනවා කියලා. එකක්. නැත්තම් අපි තුමු අපි වෝක් එක කරනවා අපි කරනවා මම අද දවසට මීටර් 100ක් ඇවිදිනවා කියලා. එතකොට එහෙම පොඩි ඇටොමික් හැබිට් එකක් තිබ්බොත් වෙන්නේ අමාරුම දවස් වුණත් ඒක කරනෝනේ. එතකොට අර සීක්වන්ස් එක කැඩෙන්නේ නැහැ. දැන් පහුගිය දැන් අවුරුදු 10ට චන්දින්ම මම අර ඇඳේ හිටපු මාසේ හැරෙනකොට හැමදාම මම එක්සර්සයිස් කරලා තියෙනවා. මට කොවිඩ් හැදුනා, ඉන්ෆ්ලුවෙන්සා හැදුනා. ඒ දවස්වල මම එක්සර්සයිස් කරලා තියෙනවා. හැබැයි අර අමාරු දවස්වල මම ගොඩක් කරන්නේ නැහැ. ඇට්ලීස්ට් මම ගිහිල්ලා මම ජිම් එකට ගිහිල්ලා පුෂ් අප් එකක් දෙකක් කරලා එනවා. ඒතකොට මගේ හැබිට් සීක්වන්ස් එක කැඩෙන්නේ නැහැ. it's all about හැම වෙලේම අර බ්‍රේන් එකට මැට්නක් කරනවා මෙයා කවදාවත් මේ අවුරුදු ගානට ඒ කඩන නැග සීක්වන්ස් එක. ඒක තමයි ඇටොමික් හැබිට්ස් වටිනාකම. මොකද පොඩි හැබිට් එකක් තිබ්බොත් දැන් වා හිතනවා දැන් ජිම් යනවා කියලා. දැන් වා එහෙම ලොකුවට හිතන්න එපා ජිම් යනවා කියලා. වා හිතන්න මම අද පුෂ් අප් දෙකක් කරනවා කියලා. එතකොට වාට මේ දෙක හැමදාම කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම වා දෙක 3 වෙනවා 10 වෙනවා 15 වෙනවා 100 වෙනවා. දවසක් තියෙන පුළුවන් වා පරක් කරලා හැරෙනවා. හැබැයි වා එදත් අටකට දෙයක් කරනවා. මෙඩිටේෂන් කරනකොට දැන් මම සමහර දවස්වල විනාඩි 15 20ක් කරනවා. සමහර දවස් පරක් වුණාට පස්සේ විනාඩියක් කරනවා. හැබැයි ඒ දවස් මම කරනවා. එතන මගේ බ්‍රේන් එකේ තියෙනවා හරි මම අද මිස්ුන්නේ නැහැ කියලා. නැත්නම් වෙලා තියෙන හොලිඩේ ගියාට පස්සේ ඔය කට්ටියට ඔය හදාතුරුනේ කැඩෙනවා. මොකද හොලිඩේ ගියාට පස්සේ කනවා බනවා. හැබැයි මම හොලිඩේ කාලේ පොඩ්ඩක් උදේ හැරලා පොඩ්ඩක් කර පුෂ් අප් එකක් කරනවා. ඔය ඔක්කොම කරන්න බෑ. පොඩ්ඩක් හරි කරනවා. එතකොට හොලිඩේ ගිහලා ආවට පස්සේ මට මගේ අර ඒ පැටර්න් එක එහෙම තියෙනවා ඉතින්. සහ අනිත් එක තමයි දැන් ඔය දැන් හැබිට් ස්ටැකින් සහ හැබිට් ෆෝමේෂන් මේ දේවල් අපි දැන් ගොඩක් මේ වෙනකන් කතා කරේ මේ පොසිටිව් හැබිට්ස් හදාගන්න එකනේ. උදේ නැගිටලා පුෂ් අප්ස් කරන්න හෝ ජිම් යන්න මොකක් හරි පොසිටිව් හැබිට්ස් වලට. අපි කොහොමද මේ දේවල් පාවිච්චි කරන්නේ අපේ නෙගටිව් හැබිට්ස් නවත්ත ගන්න හෝ නැති කරගන්න? ඒක එතන ඔපොසිට් පැත්ත කරන්න. අපි දැන් මට උදාහරණ ගත්තා පස්සේ අපිට හිතමු දැන් මගේ බෑඩ් හැබිට්ස් තිබ්බා. දැන් උදාහරණයක් කියන්න මට ගොඩාක් කාලේ පොඩි කාලේ හැබිට් එකක් තිබ්බා. අර ස්ට්‍රෙස් වුණා පස්සේ අර අපිට මෙතනින් අර මෙහෙම කරන්නේ නෙක් එකකින් මේ චින් එකකින් පොඩ්ඩක් අර කෙස් කරනවා කරන්නේ හැබිට් එකක් තියෙනවා නේද? ඔය හැබිට් එක තිබ්බා. හරිද? දැන් උදාහරණයක් ගත්තා පස්සේ හරි ඒක එන්නේ ස්ට්‍රෙස් එක එන්නේ මම හරි. දැන් ඔය හැබිට් එක මම අමාරුවෙන් කඩාගත්තා. එතකොට ඒක මම අමාරු කරගත්තා. මම එතකොට ඒක ආවට පස්සේ දැන් හැබිට් ලූප් එක ආවට පස්සේ වෙලා තියෙන්නේ මේ ලූප් එක ජීවිත කාලෙම තියෙනවා. අපිට කරන්න බෑ. ඔයා හිතමු දැන් ඔයාට හැබිට් එකක් තියෙනවා කියලා කේන්ති ගියාට පස්සේ මොකක්ද දෙයක් කරනවා කියලා. ඒ හැබිට් එක තියෙනවා නම් ඒ ලූප් එක කොච්චර කරත් ඒක නැති වෙන්නේ නැහැ. ඒක ඇඟාස්සේ කොහේ හරි තියෙනවා. දැන් මගෙත් වෙලා තියෙන්නේ ඒ ලූප් එක තාම තියෙනවා. ඔයා try කරන්න ඕනේ ඒ ලූප් එක රිප්ලේස් කරන්න තව එකකින් නෑ. දැන් කියුබ් එකයි රිබෝඩ් එක එහෙම තියාගෙන දැන් මම දැන් ඒ හැබිට් එක කඩාගත්තේ මට එහෙම ආපු ගාම ටක් ගාලා මේ අත දාගත්ත සාක්කුවට මගේ අර පොඩි බෝල් එකක් තිබ්බා ස්ට්‍රෙස් බෝල් එකක් තිබ්බා. ඒ ස්ට්‍රෙස් බෝල් පොඩ්ඩක් මිරිකනවා. නැත්නම් මම මෙහෙම කරන්නේ නැතුව ටක් ගාලා සාක්කුවට දාගත්ත අර තිබ්බ පොඩි බෝලේ ස්ට්‍රෙස් බෝල් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ක්වීස් කරනවා. එතකොට මට දැනෙනවා අර ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියලා. එතකොට මම කරන වැඩි අර ආදේශ කරනවා එක ලූප් එකක් තව ලූප් එකට.
දැන් ඒ වගේ එකෙනෙක් කියන්න පුළුවන් ගෙදර ආපස්සේ හැමදාම ස්ට්‍රෙස් එක බොනවා කියලා. එතකොට දැන් ඔයාගේ ලූප් එක ගෙදර එනකනේ. ගෙදර එනවා මහන්සි වැඩ කරලා ඔෆිස් වැඩද පොලිටික්ස් ඔක්කොම ගෙදර ආපස්සේ ඉතින් කේන්ති කියලා ගෙදර එනවා. ඉතින් එතකොට ඒ ලූප් එකේදී දැන් එයා මේ වයින් එක බොනවා නම් අපි බලන්න ඕනේ කොහොමද ඒ ලූප් එක එහෙමම තියාගෙන වෙන සිමිලර් මේ හැබිට් එක දාගන්න කියලා. එයාට කියන්න පුළුවන් හරි වගේ ගෙදර ආපස්සේ ඔයාට ස්ට්‍රෙස් නම් ඔයාට පුළුවන් එක්කෝ ඇක්ටිවිටි එකක් පුළුවන් කොමඩියක් බලන්න පුළුවන්. විලෝඩ් කියන්නේ එහෙනේ. හිනා වෙන්න මොකක් කොමඩියක් බලන්න පුළුවන්. නැත්තම් ඔයාට ගෙදර ආපස්සේ ඒ වෙලාවෙම ඔයාට පුළුවන් අපි තුමු අයිස්ක්‍රීම් එකක් ගන්න කියලා. හරි. ඒක හොඳ හැබිට් නෙවෙයි but at least අරකින් කඩා ගන්න. හරි. ඒ වගේ ආදේශ කරන්න පුළුවන් ඉතින් අය. සහ අනිත් පැත්තට මං කියන උදාහරණ පස්සේ මේ කරන්න ඕනේ ඒවා ඊසි කරන්න ඕනේ කියලා. ඒක ඔපොසිට් පැත්ත තමයි අර අමාරු හැබිට් අපි ඒක හાર્ඩ් කරන්න ඕනේ. අපි තමයි බෑඩ් හැබිට් එකක් තියෙනවා කියලා. ඒ හැබිට් එක ඇචීව් කරන්න අමාරු කරන්න ඕනේ. අපි ස්මෝකින් කරනවා නම් අපි හිතනවා ගෙදර ඔක්කොම ස්මෝකින් විසිකලා දානවා තියෙනවා ටික. එතකොට එයාට වෙලාවක ආවොත් ක්‍රේවින් එකක් එයා යන්න ඕනේ ළඟපත් තියෙන ඩෑම් ෆෙරි මාකර් ගිහලා ඒක ගන්න ඕනේ. එතකොට ඒක මට තේරෙනවා මගේ අයිස්ක්‍රීම් කන්න හරි මාසයි. හරි. දැන් මම කොච්චර කටට මේ ඇඩ්වයිස් දුන්නාට මගේ හැබිට් එක දැන් අවුරුදු 15ක් කඩා ගන්න බෑ. මම කොච්චර කරාට ඒ ඉස්සරහා මං හරියටම වීක් අය. මං අන්තිමට කරේ ඉතින් කරන්න දෙයක් නැහැ. අවුරුදු 10ක් try කරලා හරි ගියේ නැහැ. දැන් ගෙදරට අයිස්ක්‍රීම් ගේන්නේ නැහැ. පොඩි උන්ට ගන්නත් නැහැ. පොඩි ගන්නත් නැහැ. හරි. එතකොට හදිසි ෆ්‍රයිඩේ අපි Uber Eats කරලා ගෙන්නනවා. එතකොට ඒක අපේ cheat day එක. That's okay. Once a week නිතින් ගයි that's okay. හරි. අනේ වගේ අර මෙහෙමයි ඩොක්ටර්. ඔය කොච්චර කිව්වත් අවුරුදු 40 50 පෙන්නට පස්සේ දාර ඩොක්ටර් කලින් කිව්වාගේම මේ අපි පුරුදු කියන එක ඒක දැන් එකන හරි ඒ කඩාගන්න එකේ තියෙන මන්දන්න එකන කොච්චර අපි හිතුවත් අපිට එක කරන්න පුළුවන්ද කියන එක එතකොට නේ දර විල් පව එක එන්න ඕනේ එතනදිද එහෙමද එක ලින්ක් වෙන්නේ විල් පව එක එන්න ඕනේ හැබැයි මේ ඇටොමික් හැබිට්ස් වල කියන්නේ විල් පව මතම නදාපාදින්න එපා කියලා. විල් පව එක හරිම ෆයිනයිට්. විල් පව එක වෙලා තියෙන්නේ එතන වෙලා තියෙන්නේ in a very good day විල් පව එක තියෙනවා. ඔයාට දැන් හිතමු උදේ හැරුණා පස්සේ ඔයා උදේ රෑ නිදාගත්තා නම් හොඳට උදේ හැරෙනකොට you are motivated. හරි මම ඒක කරනවා කියලා. towards evening වෙලා තියෙන විල් පව මසල් එකක් වගේ. හවස් වෙනකොට විල් පව එක බිඳුවයි. ඒක තමයි අර ගොඩක් වෙලාවට හොයාගෙන තියෙන්නේ රිසර්ච් වලින් අර හවස් තමයි කට්ටිය ඔය දේවල් කරන්නේ ඔය චීට් කරනවා නම් වයිෆ් ලට චීට් කරනවා ඔය අනවශ්‍ය මැරිටල් ඇෆෙයාර්ස් ඩ්‍රග්ස් ගන්න ඔක්කොම හවස් වෙනවා. මොකද හේතුව විල් පව එක ඉවරයි. හරි. ඒකින්ද අපි මේ ඇටොමික් හැබිට්ස් වල කියන්නේ විල් පව එකත් අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි අර මේ වාක්‍ය විද්‍යාව පිටර හැම එකම මයික්‍රෝ හැබිට් කරා පස්සේ වෙන්නේ විල් පව එක 0 වුණත් ඔයාලට එදා පුෂ් අප් එකක් ගන්න පුළුවන්. දැන් ඔයා අමාරුම දවස් වුණත් අය කොහොමද සම්දින්ම ඔයාට අපි කිව්වතර එක පුෂ් අප් එකක් කරනවනේ. ඔව්. හරි. ඉතින් දැන් ඒක තමයි මම කියන්න try කරන්නේ තියෙන්නේ. දැන් මේ අපේ වැඩිපුරම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ස්මෝකින් සහ ඇල්කොහොල්. මේක නවත්තන්න කියනව නෙමෙයි. නට මේක තමාගේ සෞඛ්‍යයට එකට බලපාන්න නැති විදිහට අඩු කරගන්න හෝ මේක නවත්තලම දානවන මමුණත්තර කාලත් හැමදාම් වයින් බිවා දැම් බොන්න චන්ද දැන් ඔයි වීකෙන යාලුවක් කමුණ බොන මිස ගෙදර බොන්න ඒක නවත්තපු විදිටික පොඩ්ඩක් කතා කර ගොඩක් හනයට බ ඒක තුනේ අපි අතරම දැන් ඕකෙත් අපි සයින්ස් එක තියෙනවා දැන් අපිතමු අපි ගෙදරාව පස්සේ අපේ ස්ට්‍රෙස් එකේ නම් ඇල්කොහොල් නම් අපේ ස්ට්‍රෙස් රිලීව් එක අපි ඒකට වෙන ආදේශයක් හොයාගන්න තාක්කල් ඒ ලූප් එක එහෙම යනවා. ඒක සැටිස්ෆයි වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද වා කොහොම හරි දැන් මගේ විදියට මම හොයාගත්තේ මම ගෙදරාව පස්සේ ඒ කඩාගත්තේ මම ඊට පස්සේ හදාගත්ත රූටින් එකක් ගෙදරාව පස්සේ පොඩක් ගාඩන් එකට යනවා. මම ලස්සන ගාඩන් එකක් තියෙනවා දවස් එන්න කියන්න මම හරි ආසයි ගාඩනින් කරන්න. හරි. ගාඩනින් කරනවා ඊට පස්සේ පොඩ්ඩක් ඔය ඒත් එක්කම පොඩ්ඩක් ඔය යාළුවෝ කතා කරනවා. හරි. ගෙදරට එකපාරට ඇවිල්ලා මම ඒක එඩිට් කරන්නේ. ඒතකොට මගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. හරි. ඊට පස්සේ මම පොඩි වෝක් එකක් යනවා, දුවනවා. ඒතකොට ඒ ඔක්කොම කරා පස්සේ මට ඇත්තටම ස්ට්‍රෙස් එක නැහැ ඇත්තටම.
ඒකෙන්ද මට අර ඇල්කොහොල් වලට ඒක ආදේශ වුණා අර ගාඩන් එක ඊට පස්සේ මම ඒ කරන වෝක් එක පොඩ්ඩක් දුවනවා ඒ ඔක්කොමත් එක්ක ග්‍රැජුවලි ඇල්කොහොල් නීඩ් නැතු වුණා ඉතින් හරි ඉතින් අර ඒ වගේ අර ලේසිම නැහැ ඒ හැබිට කඩා ගන්න මම පිළිගන්නවා මම නැහැ කියන්නේ නැහැ ඡන්දෙම හරිද හරි මං කියන්නේ ප්‍රශ්න වෙලා තියෙන්නේ හැබිට කඩා ගන්නකොට වෙලා තියෙන්නේ වා ඒ රිප්ලේස් කරන අපිටම දැන් හොඳම උදාහරණේ දැන් මට මං කාලෙත් මම දිව්වේ නෑනේ මම එක්සර්සයිස් කරලම නෑනේ දැන් මම ඒතර එක්සර්සයිස් පටන් ගත්තනේ හැබැයි මම ඒ කාලේ පටන් ගත්තා පස්සේ පළවෙනි දවස්වල කරේ නේ එපා වෙලා කියන්නේ එපා වෙලා කරේ හැබැයි මං කරපඩේ එක්සර්සයිස් කරාට පස්සේ හැමදාම මට උදේ වයිෆ් රහට කෑම් කන්න දුන්නා එතකොට මට හැම වෙලෙම රිවෝඩ් එකක් තියෙනවා ඒ රිවෝඩ් එක මම ඇන්ටිසිපේට් කරනවා හැබැයි අර බෑඩ් හැබිට් එක අපි දැන් මම දැන් ආසම හැබිට් එකක් තියෙනවා ස්මෝකින් ඇල්කොහොල් වේවා හරි ඒක කඩා ගන්න ඕන නම් අපි කරන්න ඕනේ අපි දැන් අමාරු හැබිට් එක කරනවා කියලා එයාට ඕනේ එක්සර්සයිස් කරන්න ඒක අමාරුනේ කරන්න දැන් ඉතින් එතකොට වා කරන්න ඕනේ වා හැම වෙලෙම immediately after that action reward yourself එතකොට අර සෙකන්ඩ් ඇක්ෂන් එක තියෙනවනේ ඒක අයිස්ක්‍රීම් ප්‍රොඩක්ට් කරනවද නැත්නම් හොඳ ලස්සන බ්‍රෙක්ෆාස්ට් එකක් කරනවද වයිෆ් කින් ඒ ඇක්ෂන් එක තමයි ඇන්ටිසිපේෂන් වෙන්නේ එක්සර්සයිස් කරනකොට ග්‍රැජුවලි වා කිතන්නේ මම දැන් එක්සර්සයිස් පටන් ගත්ත උදේ 5ට වා දන්නවා වයිෆ් රහට කෑම හදලා නැත්තේ 6:00 වෙනකොට ඒතර වා ඒ ඇක්ෂන් එක ගාන්ට අර අමාරු ඇක්ෂන් එක පටන් ගන්න බලාපොරොත්තු වෙනවා අර ඇන්ටිසිපේෂන් එකත් හරි හැබැයි ආෆ්ටර් වයිල් අර ඒ වාට එක පුරුදුනා පස්සේ වාට ඒක වයිෆ් එක රණ්ඩුලා කෑම හම්බෙන්න ප්‍රශ්න නැහැ මොකද ඒක වකම් කරනවා වට තේරෙයි පොයින්ට් එක හරි හරි අර ඉනිෂියල් couple of weeks වල තමයි වාට ඕනේ අර හાર્ඩ් එක කරනකොට immediately reward yourself as yes එතකොට ડોක්ටර් දැන් ඕක කොහමද මේ ෆයිනෑන්ෂල් වෙල්ත් එකට අපි කොහොමද ඇප්ලයි කරගන්නේ කියන්නේ උදාහරණයකට කිව්වොත් දැන් අපි හිතමු මගේ හැබිට් එකක් තියෙනවා කියලා උදාහරණයකට අර ක්‍රවුන් යනවා කියන්නේ හැම වීකෙන්ඩ් එකේම ක්‍රවුන් යන්න ඕනේ එහෙම නැත්නම් බෙටිං සයිට් එකකට ගිහිල්ලා බෙට් කරන්න ඕනේ ඉතින් ඒ වගේ අර බෑඩ් හැබිට්ස් තියෙනවා එහෙම නැත්නම් අපි හිතමු නිකන් අනවශ්‍ය රිස්ක් ගන්නවා මේ ක්‍රිප්ටෝ හරි මොන හරි ගන්න ඒ වගේ අර ඒ කියන්නේ too much risk ගන්න නැතුව ඉතින් දැන් සමහර දේවල් කරන්නත් බෑ but අපි ක්‍රිප්ටෝ සහ ඉන්වෙස්ට්මන්ට් පැත්තකින් තියබත් betting and ලොටෝ ගන්න ඒවා ඒකත් ඡන්දෙම දැන් ඒකෙතර මේ තියරිය තියෙන අපිටම දැන් මම අපි හැමදාම මාක්‍රේ ඇඳුමක් ගන්නවා බෙටින් කරනවා නැත්නම් ඒ වයිද කරනවා කියලා සල්ලි යනවනේ ඉතින් අය එතකොට කියන්නේ කට්ටිය කියන්නේ අපි ඒ යන සල්ලි ටික ඉමීඩියට්ලි මාක්‍රේ වෙන එකට දාන්න කියලා අපි තුමු දැන් මාක්‍රේ account එක තියන් ඉන්නවා holiday to Bali නැත්නම් Europe holiday හරි ඔයා එතකොට අපි තුමු දැන් එදාවා බෙට් කරන්නේ නැහැ $100ක් තිරෙනවා ඔයා ඉමීඩියට් රිවෝඩ් කරනවාට ඉමීඩියට්ලි දානවා අර account එක දානවා එතකොට වාට ඒ දවසින් බැලුවා පස්සේ හිතනවා හරි මමද I saved 100 for my next holiday නැත්තම් වා ස්මෝක් කරන්න නැතුව එදා $100 දා ගන්නවා රකර account එක දා ගන්නවා අන්න එහෙම දේවල් උඩ මැච් මේ වාට ෆයිනෑන්ෂියලි කරන්න පුළුවන් නම් ටක් ගාලා වාට මේ මිනිස්සු දේවල් වෙනස් වෙන්නේ නැහැ වාට ඉමීඩියට්ලි අපි මම කියවනේ අපි we are driven by immediate reward අපිට දැන් මේ වෙලාව අයිස්ක්‍රීම් එක කවුරු කරනවනේ මොකද හේතුව අපිට මේක කෑව දැන් රහයි අපිට අවුරුදු 10කින් ඩයබටික් දෙන එක we don't care මොකද ඒක හැදෙන්නේ අපිට නෙවෙයි හැදෙන්නේ අපේ ෆියුචර් පර්සන්ට අපි තව කන්සෙප්ට් එකක් කියනවා හැම වෙලෙම අපි try කරන්න කියලා අපි liable අපේ ෆියුචර් පර්සන්ට අපි ෆියුචර් කියලා කියන අපේ පාර්ට් එකන්නේ ඒක අපි දැන් අපි කරන වැඩේ අපි ඕන පිස්සුවක් කියලා අපිට බලාපොරොත්තු වෙනවා අපිට බලපාන්නේ නැහනේ ඒක බලපාන්නේ අපේ ෆියුචර් පර්සන්ට හරි අපි හැම වෙලෙම කියනවා අපි විෂුවලයිස් කරන්න කියලා ඒ පර්සන් ඉස්සරහා ඡන්දිම තව අවුරුදු 10ක විෂුවලයිස් කරන්න ඡන්දිම 10 years younger ඒ වානේ හරි එතකොට chance එක අඩුයි අර මේ දේවල් කරන්න සහ අපිට මේ පර්සනලි අපිට තියෙන පොඩි අපේ බෑඩ් හැබිට්ස් ටිකක් මම ආසයි මොකද එතකොට මේක බලන අයටත් ඉතාමත් වටින දෙයක් වෙයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ රැට නිදාගන්න ගියාට පස්සේ ෆෝන් එක බොබ ඉන්න ඇඳට යන්නේ 10ට නම් නිදාගන්නේ 12 පහු වෙලා එතකන් ෆෝන් එක ඔබනවාම තමයි මේක දන්නවා බෑඩ් හැබිට් එකක් කියලා බෑ හැමෝටම වෙනවා මේක කොහොමද ඒකට මොනවා හරි ටිප්ස් තියෙන්නේ මොනවද මේක ඕවර්කම් කරගන්න
දැන් ඒක වෙලා තියෙනවාට දැන් මමත් ඔක සමහර දවස් කරනවා. දැන් ඇඳ තියෙන්න ඕනේ දැන් සාමාන්‍ය දැන් ඒක නම් ඔය හැබිට් එක තමයි නෙවෙයි. අපි දැන් ඕනම සයන්ටිෆික් රිසර්ච් වල තියෙන්නේ නිදා ගන්න බෙස්ට් විදිය තමයි ඇඳ ඩිෆයින් කරන්න ඕනේ ස්ලීප් ඇන්ඩ් සෙක්ස් කියලා. ඇඳක් තියෙන්න ඕනේ නිදා ගන්න සහ සෙක්ස් වලට විතරයි. වෙන මොකද දේවල් නෙවෙයි. හරි. දැන් අපි දැන් වෙලා තියෙන মালටි ටාස්කින් නේ. ඇඳේ අපි කරන වැඩේ පොඩි බිස්නස් වැඩක් කරනවා, ඔය පොඩක් ඔන්ලයින් උත් බලනවා, සෝෂල් මීඩියා කරනවා, පොඩ්කාස්ට් එකක් බලනවා. පොඩ්කාස්ට් එකක් සමහරවිට මේක බලනවා. බලන කවුරු හරි මේක ඇඳේ ඉඳගෙන බලනවා වෙන්න පුළුවන්. ඒක බලන් ඉන්නෙත් අද ඒක ඉඳන් එන්න පුළුවන්. ඔව් මන්නක් කියලා බලන්න එපා. මට ඒතර වැඩක් වෙන්නේ නැහැ. හරි. දැන් එහෙම කරනවා නම් ඔය ෆෝන් කතාව හොඳම වැඩේ අර ෆෝන් එක බලන්න ආසාවක් තියෙනවා නම් රැට පොඩි නිදාන කරන සෝෂල් මීඩියා එක ඒක වා කරන්න ඕනේ ඇඳට යන්න කලින් එක බලන්න ඕනේ. දැන් අපි අර දොරෙන් මෙතනට එනකොට වා බලන්න හිතන්න ඕනේ මේක මගේ ස්ලීපින් එන්වයරන්මන්ට් එක මෙතන මම කරන්නේ දෙකයි. ස්ලීප් or sex දෙකෙන් එක විතරයි කරන්නේ. ඇඳට ආවා මම නම් ෆෝන් එක මේ අරගෙන මම ෆෝන් එක මගේ ටේබල් එකේ තියන්නේ නැහැ. මම ෆෝන් එක බිම තියනවා. ඒ කියන්නේ මට මම අඩියක් දෙයක් රීච් කරන්න බැරි රීච් කරන්න බැරි තැනකින් තියෙනවා. මොකද මම ෆෝන් එකේ ළම තියෙන්නේ නේ. හැබැයි ඊට පස්සේ මම කරන්නේ ඒ ෆෝන් එකේ මම පොඩි ප්ලේ කරනවා මගේ අර මම ඔඩිබල් හරි බ්ලින්කිස් හරි පොඩි අර පොතක් තියෙනවනේ. පොත් සමරය ප්ලේ කරනවා. මගේ අන්තිම මම නිදා ගන්න කලින්ම කරන්නේ අර ඒ පොතක් ප්ලේ කරලා මම ඒ පොතට අහගම නිදා ගන්නවා. ඒක මම මේ පොත ඉවර වෙලා යනවා. හැබැයි මැදකදී නිින්ද ගිහලා. මොකද ඒක බුක් සමරි යන්නේ. ඒක about 10 minutes බුක් සමරියක් අය. එතකොට මුළු පොතම ප්ලේ වෙන්නේ නැහැ මචං. ඒකේ තියෙන බ්ලින්කිස් කියලා ඇප් එකක් තියෙනවා. ඒකේ අර පොත සමරයිස් කරලා තියෙනවා. ඒක නම් මම try කරා මටත් අතර වැඩ කරන එක. පොඩ්කාස්ට් එකක් අහගෙන ඔව් පොඩ්කාස්ට් එකක් හරි මොකක් හරි දෙයක් අහගෙන ඉන්නකොට within 5 to 10 minutes නින්දනවා නේද? ඔව් deep sleep එකට යනවා. ඔව්. ඉතින් ඒකින්ද අර මේ නැත්ත වෙලා තියෙන චන්දි මර ස්ක්‍රීන් එකේ ඩෙවලොපර්ස් ප්‍රශ්න කීපයක් කරනවා. එකක් තමයි ස්ක්‍රීන් එකෙන් ඔයාගේ අර බ්ලූ ලයිට් එනවා. දැන් මේ හැබිට් වල කතා කරන්නේ මේක මේ වෙන ටොපික් එකක් ස්ලීප් එක කතා කරන්නේ. ඒකත් අපි ඩීප්ලි කතා කරනවා කතා කරලා පස්සේ. ඔව්. එතකොට වෙලා තියෙන්නේ මේ බ්ලූ ලයිට් වෙලා තියෙන්නේ ඒ ලයිට් එකෙන් අර වාගේ ස්ලීප් හෝමෝනේ අඩු වෙනවා. හරි. එතකොට වාගේ ස්ලීප් එකේ ඩෙප්ත් එක වයි ක්වොලිටි එක ඩ්‍රොප් වෙනවා. හරි. නම්බර් 2 තමයි බලන්නෙම රබිෂ්නේ බලන්නේ. හරි. බලන්නේ එක්කෝ බක්කරේ මෙයාට මේක කරා Facebook එකේ බලනවා ඊපස්සේ ඉරිසියාවක් වෙනවා. මොනාරි පොලිටික්ස් මොනාරි පොලිටික්ස් බලනවා කම්පෙයාර් වෙනවා. ගොසිප්ස් බලනවා ඊට පස්සේ ඔලුවට තමයි නිදාගන්නේ. අපේ ප්‍රශ්නලා තියෙන්නේ අර ඒ අන්තිම ඔලුවට දාගන්න දේවල් තියෙනව නේද? ඒව තමයි ඔයාගේ රෑට ඩ්‍රීම්ස් එකේ ප්ලේ වෙන්නේ. මොකද සාමාන්‍ය ඔය ස්ලීප් එකේ ඩිෆරන්ට් ස්ටේජ්ස් තියෙන එක වෙනම ටොපික් එකක් අය. ඒතකොට තියෙන්නේ අර අපේ ඉමෝෂන්ස් ඔක්කොම ගාන්ට අපේ රෑට ලයිබ්‍රරි එකක් විදිහට ඒක කැටලොග් වෙනවා. අපි දවස් වල ස්ට්‍රෙස් එක රෑට බලන්න කලින් නිදාගන්න කලින් බලන සෝෂල් මීඩියා වලින් එන කම්පැරිසන් ඔක්කොම අපිට දැන් ජෙලසිය ස්ට්‍රෙස් එක ඔක්කොම ඉමෝෂනලි කැටලොග් වෙන්නේ ඩීප් ස්ලීප් එකේදී. අපිට ඒ බොරුවට ඒව කැටලොග් කරන්න ඕනේ නැහනේ. අපිට අරයට මොනවද ඇඳ පැන්දුමද යාළුවට මේ අලුතෙන් වාහනයක් ගත්තද ඒකට ඉරිසියාව ඔක්කොම කැටලොග් කරන්න ඕනේ නැහනේ. ඒවා නැත්තවලා තියෙන ඒවා ඉම්ප්‍රින්ට් වෙනවා රැට. පොද ස්ලීප් එකෙන් ඒවා ඔක්කොම ගාන්ට මේ අනිවාර්යයෙන්. ඊළඟට ડોක්ටර් මම කැමති ටයිම් වෙල්ත් එක ගැන කොහොමද ඕක අපිට නිකන් පොඩි එක්සාම්පල් එකකට ගත්තොත් නිකන් අපි හිතමු මේ කියන්නේ හැමදාම උදේ ඉඳන් ඔෆිස් එක වැඩ කරන කෙනෙක්ට ඒ හැබිට් එක එයාට චේන්ජ් කරගන්න ඕන නම් මොන වගේ ඔෆිස් එකේ තියෙන ඒ කියන්නේ ඔෆිස් එකේ 8-5 රස්සාව කරනවා හැමදාම වාඩි වෙලා ඉන්නේ මුළු පැය ගානක් වාඩිලා ඉන්නේ. හැබැයි එයාට ඒකට මේ අර මොකක් හරි රිවෝඩ් එකක් එන විදිහට පොඩි එක්සාම්පල් එකක් මොකක් හරි ගන්න පුළුවන් නම් කොයි විදිහට ජොබ් එක ආසනද එහෙම කියන කරන ජොබ් එක ආසනද නෑ එයා ආසයි එයා වැඩ කරනවා හැබැයි එයාට හැබිට් එකක් හදා ගන්න ඕනේ එයාගේ එක්සර්සයිස් රූටින් එක නැහැ හරි එතකොට එයාට ඒක බේසිකලි මටම වෙන දෙයක් මම මේ එයාට කිව්වට ඒක මට නැගිටලා යන්න හේතුවක් ඔයාට උදේ හැරෙන්න කියන්නේ උදේ හැරෙන්න ඉතින් පොඩි උංග දාන්න යන්න හින්දා කලින් හැරෙන්න වෙනවා කීයද සමහර හැරෙනවා 6 මාට නිදාගන්න කීයද නිදාගන්නේ 10 මාර 11 හරි 10 මාරනේ ඔයාට ඉතින් 6 මාරට හැරෙන්නේ නැතුව 5:45 පුළුවන්ද පැය භාගයක් කලින් හැරෙන්න පුළුවන්ද පුළුවන් නේද
ට්‍රයි කරලා බලන්න ඔව් හරි ඒ පෑබෑ කලින් ඇහැරිලා එතකොට ඔයතුම දැන් හිතා ගන්නවා ඇහැරෙනවා කියලා ඔය පස්සේ රැට ප්‍රිපෙයාර් වෙනවා ඔයාගේ ජිම් ක්ලෝස් හරි මොකක් කරේ දාලා මේ ඇඳ පල්ලෙලා දාලා නිදා ගන්නවා ඉතින් පෑබෑ කලින් ඇහැරෙන්න කමාරු නෑ චන්දම හරි ඒ කියන්නේ ડોක්ටර් කියන්නේ අර වෙලාවේ ඔෆිස් එකේදී අචීව් කරන්න බැරි නම් කියන්නේ මැදදී බ්‍රේක් එකක් ගන්න බැරි නම් ඔව් මැදදී බ්‍රේක් ගන්න පුළුවන් නම් කමක් මට ඇත්තට මැදදී බ්‍රේක් එකක් ගන්න පුළුවන් ඒ වුණාට මම ගන්න නෑ ඒ ගන්න නැත්තේ ගන්න කම්මැලි එලියට බැහලා ඇවිදින්න කම්මැලි ස්පෙෂලි මේ වින්ටර් එකේ වින්ටර් එක අමාරු මට තමයි චන්දේ මම බොරු කියන්න ඕනේ මම ඉතින් වින්ටර් එකේ මමතර මම ලකී ගෙදරම ඔක්කොම තියෙනින්ද නේ ඒත් වාට තියනද ජිම් එකක් තියනද පොඩි නෑ හරි මම ආසයි නිකන් අර කියන්නේ මේ වොක්ස් යන්න ආසයි හැබැයි උනාට ඒකට අර ඔළුව හැදෙන්නේ ඒකට මොකක් හරි අර රිවෝඩ් එකක් මොකක් හරි තියනවාද කියලා ටිප් එකක් මම රිවෝඩ් එක තමයි හොඳ වැඩි නම් උදේ නම් අර මං කියපු විදිහට අමාරුවෙන් එනං පටන් ගන්න ගෙදර ආපස්සේ ආස් දෙයක් කරන්න. ඔයතම දැන් අමාරුවෙන් වැඩක් කරනවා. දැන් මං කිව්ව විදිහට කලින් මං කොහොමද ගොඩක් කාලේ කලින් මං පටන් ගත්ත එක්සර්සයිස් කරන්න. මං ඒතර මං ඒක ඇන්ටිසිපේට් කරා ගෙදර ආපස්සේ අර වයිෆ් කෙන් අර හට කෑම හම්බෙනවා කියන එක ඒ ලින්ක් වුණා. දැන් වාට පුළුවන් එනං මේ උදේ හැරෙනවා 5 මාට විතර. ඒ වාගේ පොඩි වර්ක්අවුට් එකක් වාට ඇවිදින්න පුළුවන් ඉඩට කියලා. හරි. සීතල තමයි පොඩ්ඩක් ඔය පෆර් ජැකට් එකක් දාගෙන ඇවිදිනවා පොඩි හුඩියක් දාගෙන ඇවිදලා ගෙදර ආපස්සේ රහට කොෆි හම්බෙනවා. මොකක් හරි අර ලින්ක් කරනවා අර මේ රිවෝඩ් එක ලින්ක් කරන්න ඕනේ හැමතිස්සෙම. ඔව් රයිට්. මොකද ආස කරන්නේ ඔය තුන දැන් වාර අමාරුවෙන් යනවා ඇවිදින්න යනවා. ගෙදර ආපස්සේ මොනවද කරන්න ආස? දැන් එතන 5 මාට හැරිලා පැය බයක් ඇවිදලා ගෙදර එනවා. අමාරු වැඩේ බට් වාට මොකද හැපි වෙන්නේ? හිතන්න ඕනේ. අන්න එහෙම මොකක් ලින්ක් කරන්න. ලින්ක් කරගන්න. දැන් තව උදාහරණයක් තියෙනවා ඒක තියෙනවා අපි කියනවා ඒකේ concept එක temptation bundling කියන එක. ඒ කියන්නේ ඒ කරවේ මේ පොතේ තියෙනවා එක්කෙනෙක් ඔය අපි තමයි ඇමරිකාවේ පොතේ තියෙන කතාවක් කියන්නේ ඒකේතර මේ I think he's a මේ engineer ස්ටුඩන්ට් කෙනෙක් එයාර ආස Netflix බලන්න. එයා දවසම Netflix බලනවා. ඉතින් මහත් වෙලා ඔබීස් වෙලා ඉතින් එයා අන්තිමේදී කරන වැඩේ එයාගේ එක්සර්සයිස් බයික් එක ලින්ක් කරනවා Netflix වලට. එතකොට දැන් අර එයාට Netflix බලන්න පුළුවන් එකම විදිය තමයි බයිසිකලේ පැද්දොත් තමයි Netflix පේන්නේ. පේන්නේ. මොකද ඒක ඔන් වෙන්නේ එහෙම තමයි. හරි හරි. එතකොට වා කරන්නේ අර temptation bundling කරනවා. ඒ විදියට. දැන් ගොඩාක් කැමති දේවල් තියෙනවානේ. දැන් වාට උදේ ආසම නම් social media බලන්න හරි නැත්නම් කොෆි බොන්න ඒ temptation එක bundle කරනවා අකමැති දෙයට. උදේ 5 මාට සීතලේ ඇවිදලා එලිට යන එක. right. ඒකත් එක පොඩි ප්ලෑන් එකයි. දැන් ඔය වගේ හැබිට්ස් සාමාන්‍යයෙන් මේ අයියලගේ වයසවල ජෙනරේෂන් එකට තියෙන ප්‍රශ්න ගොඩක් ඔය වගේ. එතකොට දැන් මම අපේ පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් යංග ජෙනරේෂන් එකට තියෙන ප්‍රශ්න තියෙනවා. ඩ්‍රග්ස් වෙන්න පුළුවන්. පෝන් ඇඩික්ෂන් වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ ඒවට කොහොමද මේ හැබිට්ස් මේ බෑඩ් හැබිට්ස් කොහොමද අඩු කරගන්නේ? ඔය වගේ එක්ස්ට්‍රීම් දේවල් මං කියන්නේ ඩ්‍රග්ස් පෝන් ඇඩික්ෂන් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වලට ඩොක්ටර්ගේ ඇඩ්වයිස් එක. ඒ කියන්නේ ඇත්තටම අපි try කරන්නේ එහෙම හැබිට් එකක් කියන්නේ ප්‍රිවෙන්ෂන් වලට කලින් කියන්නේ කොහොමද මේක අපි ඕවර්කම් කරගන්නේ ඒ වෙලාවෙම කියන එකනේ අපි try කරන්නේ නේද ડોක්ටර්? මේ අපි අපේ මේ මුළු පොඩ්කාස්ට් සීරීස් එකේම අපි try කරන්නේ අපිට ලෙඩක් හැදිලා බෙහෙත් ගන්න නැතුව ඊට කලින් කොහොමද අපි මේකෙන් එළියට එන්නේ කියන එක අපි කතා කරන්නේ. ඒකත් ඔව්. ඔය ටොපික් එක නම් පොඩ්ඩක් කර දැන් අර ඩීප් එකක් කර මේ very severe recreational drugs alcohol වලට නම් අර මේ වගේ අර habit formation තමයි ඒක පොඩ්ඩක් මේ ගොඩක් ඊට වඩා ඔව් නෑ එහෙම එක්ස්ට්‍රීම් ගිය අය නැතුව මම කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉතින් honestly කියනවා නම් ගොඩක් අය අපේ සහ අපේ පස්සේ පරම්පරාවේ ඔය වැඩවල ඉන්නවා. ඒක එක්ස්ට්‍රීම් ගියේ නැති වුණාට ඩ්‍රග්ස් සහ පෝන් කියන එක එක ඉන්නවා. එතකොට මේ හැබිට්ස් කොහොමද අපි ලින්ක් කරගන්නේ සහ ඔය හැබිට් ෆෝමේෂන් හැබිට් ස්ටැකින් දැන් ඔයතම ෆෝන් එක කියලා දැන් ඔයාලට දැන් ෆෝන් එක අඩු යූස් කරන කියලා එහෙම කියන්නේ නේද? හරි. ඔව්. දැන් ඒකත් දැන් හොඳම උදාහරණේ මම කියන්න දැන් අර දැන් මම දැන් ගොඩක් කාලයක් පස්සේ මට හැබිට් එකක් තිබ්බා. දැන් එනවනේ දැන් Apple ෆෝන් එක ගත්තා. ඊපස් මොනවා ගන්නේ Apple Watch එක ගත්තා. නේ? මොකද ඒක හේතුව මොකද ඔක්කොම එක ගන්නවනේ හරිද? දැන් මටත් ඔය ප්‍රශ්නයක් ආවා. දැන් අර මම ඒ ගත්තට පස්සේ මට තේරුණා මම තවත් වැඩි ස්ක්‍රීන් එක බලමු. මොකද මේ අරකින් ඇලර්ට් එකකුත් එනවා මේ ඔව් මෙතන ඇලර්ට් එකක් පස්සේ මෙතන බලන්න බලන්න පුළුවන්. ඊට පස්සේ කෝල් එකත් මෙහෙම ගන්න පුළුවන්.
මම බැලුවා මම කොච්චර ස්ක්‍රීන් එකේ බලනවද කියලා. මොකද හේතුව නිතරම මම නිතරම ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා මේ වැඩි හරියන්නේ නැහැ. දැන් Apple Watch එක විසි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ගත්තා වෙනම මේක ස්මාර්ට් මේ ෆිට්නස් ට්‍රැකර් එකක්. ඒකේ මගේ ওই heart rate එක, emotional state එක නිදා ගන්න විදිහ ඔක්කොම ට්‍රැක් කරනවා. හැබැයි කිසිම ස්ක්‍රීන් එකක් නැහැ. ඕකේ. හරි. රයිට්. හරි. එතකොට මම දැන් උදාහරණයක් කියන්නේ ඒ විදිහට මම ටක් ගාලා මගේ අර මේ ස්ක්‍රීන් හැබිට් එක අඩු කරා. ඊට අමතරව දැන් මේ ෆෝන් එක මම දැන් ගත්තට පස්සේ මම ෆෝන් එක නිතරම මගේ අර මේ පේෂන් බලනකොට මම ළඟ තියාගෙන ඉන්නේ නැහැ. මම මගේ ලාච්චු දාලා වහලා දාලා තියෙන්නේ. හරි. එතකොට මම නිතරම අර ෆෝන් එක දිහා බලන්නේ නැහැ. හරි. අර ඒ වගේ පොඩි දේවල් කරන්න පුළුවන් අය. හරි. ගොඩාක් අමාරුයි අපිට මේ වර්තමාන සමාජයේ මේ එකෙන් ටෝටලිම මිදෙන්න. හැබැයි අවේර්නස් එක. මොකද මේවා හදලා තියෙන්නේ අපිට ආදරෙන්න නෙවෙයිනේ. හරි. මේවා හදලා තියෙන්නේ අපිව ඇඩික්ට් කරලා මොකද අපේ ටයිම් එක නැති වෙන්නේ මේකෙන් අය. මොකද every time you go online මම දැන් අපිට YouTube channel එකක් තියෙනවා නම් every time somebody goes online the person who owns the channel make money. The person who watches the channel loses time. හරි. දැන් අපි ටයිම් එකෙන් අපි වැදගත් දෙයක් ඉගෙන ගන්න නැත්තම් ගොඩක් කටේ බලන YouTube වල බලන්නේ. රබිෂ් බලන්නේ කොමඩි බලනවා. දැන් මමත් කොමඩි බලනවා මම try කරන්නේ බලන එකේ 80ක් විතර මොකක් හරි useful දෙයක් ගන්න කියලා. yes. හරි. දැන් මමත් අර මගේ වෙබ්සයිට් එකට YouTube එකට ඉච්චර කටි නැති මොකද මම ගොඩක් කරලා සීරියස් දෙයක් කතා කරන්නේ. ඒවට කට්ටිය කැමති නෑ. හරි. මමත් අර මාක ගොම්පාට් බිහිලක් කරොත් අය ඒතර කට්ටිය ගොඩාක් බලයි. මොකද අපිට මම ඉතින් ටොපික් එකට එනවා බට් මගේ පොයින්ට් එක පොයින්ට් එක නෑ තේරෙනවා. මේ හරි. එහෙනම් අපිට ඇත්තටම මේක ඉන් ඩීටේල් අපිට යන්න පුළුවන් නේද මේ ඊළඟ පොඩ්කාස්ට් එකේදී මේ අපි එහෙම ටච් කරා ස්ලීපින් ගැන සහ මෝර්නින් රූටීන්ස්. මෙතන මේ ඩොක්ටර්ගේ අර කන්සෙප්ට්ස් 30 ඇතුලේ ඔය තියෙන එක පාර්ට්ස් තමයි ස්ලීපින් රූටීන් ගැන. එතකොට මෝර්නින් රූටීන්ස්, මෙඩිටේෂන් ඔය වගේ දේවල් අපි හැම එකක් ගැනම අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් ඉන්ටීටේල්. සහ අපි අර පළවෙනි එපිසෝඩ් එකේ කතා කරා වගේ මේ පිලර්ස් 4ට කොහොමද හැබිට් ෆෝමේෂන් එක අපි ජීවිතයට එකතු කරගන්නේ, බෑඩ් හැබිට්ස් අඩු කරලා පොසිටිව් හැබිට්ස් තව එකතු කරගෙන කොහොමද මේක ලින්ක් කරන්න කියන එක තමයි අපි මේ එපිසෝඩ් එකේ තාම ඇත්තටම අපි මේ බිල්ඩින් බ්ලොක්ස් වල ඉන්නේ නේද? අපි කතා කරන්න යන දේවල් වල බිල්ඩින් බ්ලොක්ස් ඇතුලේ තමයි අපි මේ තාම මේ අපේ මේ පොඩ්කාස්ට් සීරීස් එක තියෙන්නේ. දැන් අපි අර හැබිට්ස් ගැන කිව්වපස් මම දැන් කිව්වනේ අර මේ ටෙම්ප්ටේෂන් බන්ඩලින් ඊට පස්සේ හැබිට් ස්ටැකින් ඔය කන්සෙප්ට් පොඩ්ඩක් අපි ඊළඟ පාර අපි ඉන්ඩියට කතා කරමු. දැන් අද පොඩ්ඩක් අර ඕවරෝල් කතා කරමු. ඊළඟ පාර අපි අර අපි හොඳම වැඩි අපි එක කන්සෙප්ට් එක පටන් ගන්න ඒක විතර කතා කරමු. yes. ඒතර පොඩ්ඩක් අර more engaging නේ. more engaging. yes. දැන් අපි වාමට කිව්වනේ අර මේ කොහොමද හැබිට් බ්‍රේක් කරන්න කියලා. ඔව්. එකක් තමයි බ්‍රේක් කරනවා නම් ඒ හැබිට් එක හાર્ඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ කරන්න ලේසි අමාරු වෙන්න ඕනේ. හැබිට් එකට රීච් වෙන එක හાર્ඩ් වෙන්න ඕනේ. තව විදියක් තමයි වාගේ එන්වයරන්මන්ට් එක වෙනස් කරන්න ඕනේ. මොකද දැන් හොඳම උදාහරණ තමයි අපි මුලටම වියට්නාම් යුද්ධ කාලේ දැන් ගොඩක් කර US soldiers ගියානේ වියට්නාම් වලට. ඒකෙන් ගොඩාක් 60ක් 70ක් කට්ටිය ඒ කට්ටිය ඩ්‍රග් වලට ඇබියුස් වුණා. හරි. ඇමරිකන් ගවර්න්මන්ට් හිතුවා ඒ රිටර්නින් සෝල්ජර්ස් ආපහු US වලට ආව පස්සේ ගොඩාක් කට්ටිය ඒ හෙරොයින් ඇඩික්ෂන් එකම ආපහු අරන් එයි කියලා. හැබැයි පුදුම විදියට ඒ එන රිටර්නින් සෝල්ජර්ස් ගොඩක් කට්ටිය ඒ හැබිට් එක ගෙනාවේ නැහැ. මොකද හේතුව එන්වයරන්මන්ට් එක වෙනස්යි. හරි. ඉතින් වාට ඒ වගේ අර වාට හොඳම උදාහරණේ වාගේ යාළුවෙ වෙන්න ඕන ඔක්කොම ස්මෝක් කරන හරි අමාරුයි මෙරෙන්න. ඔව්. හරි. වාය නම් යාළුවෝ හදාගන්න ගෲප් එකක් non smokers दा. එහෙම නැත්නම් යාළුවන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් වෙනවා. අන්න හරි. හරි. නැත්නම් ඇල්කොහොල් යාළුවෙ වෙන්න ඕන ඔක්කොම වත් විදිහ හදලා තියෙනවා. වා ඉන්න රට විදිහට වෙනස් වෙනවනේ. ඔව්. අපි ලංකාවේ ඉන්නවා නම් අපි හැබිට් වෙනස්. දැන් මෙහෙ ඉන්නවා නම් අපි හැබිට් වෙනස් තියෙන්නේ. ඒකින්ද ගොඩක් කට්ටිය කියන්නේ අර හැබිට් එක කඩා ගන්න ඕන නම් එක විදිහක් තමයි අර යාළු වෙනස් කරන්න නැත්නම් අර යන සමාජ වෙනස් කරන්න නැත්නම් ටෝටලිම අර ඉන්න තැනින් අයින් වෙලා තව යන්න කියලා. වාට හිතමු මොකක් හරි ඩ්‍රග් ඇඩික්ෂන් එකක් තියෙනවා ඉන්නේ අර very low social economic area එකක ඉන්නේ කට්ටිය ඔක්කොම ඩ්‍රග්ස් ගන්නවා නම් වා ඒ සමාජෙ ඉන්න තාක්කල් වාට
හරි අමාරු එතන මිදෙන්න තින්නේ. හරි. අනිවාර්යයෙන්. එතකොට ඔයා try කරන්න ඕනේ ඉතින් totally එතනින් ගැලවිලා තව තැනකට යන්න තින්නේ. ඒක තමයි environmental effect එක habit formation වලට. දැන් මම උදාහරණ ගත්තා පස්සේ දැන් මමත් කොවිඩ් කාලේ අපේ ගෙදර මේ මම හදාගත්ත environment එකයි. ඒ කියන්නේ home gym එකක් තියෙනවා, garden එකක් තියෙනවා. ඒතකොට මගේ අර environment එක මගේ habit වලට match වෙනවා. දැන් ඒකෙන් මීන් කරන්නේ නැහැ මට මේ very special will power තියෙනවා කියලා. මගේ will power එකත් මහා අඩුවම දැන් මම කිව්වේ ice cream එක දැක්කම පස්සේ ඔක්කොම කන්න ඕනේ. හැබැයි මම අර smart විදිහට මගේ environment එක design කරලා තියෙනවා අර කිසිම bad habit එකක් minimize කරන්න. එතකොට මට වෙලා තියෙන්නේ මගේ අර will power එක ඉතිරි වෙනවා. දැන් අපි හිතමු දැන් දෙන්නෙක් ඉන්නවා ප්‍රභාත් A ඉන්නවා ප්‍රභාත් B ඉන්නවා. හරි? දෙන්නම twins ලා. එක්කෙනෙක් ගෙදර මෙසි මේ habit වලට conducive නෑ. හරි? දැන් එයා එතකොට සෑහෙන ස්ට්‍රගල් එකක් දෙන්න ඕනේ will power එක මේන්ටේන් කරලා ඔක්කොම habit එක කරන්න. මොකද gym එක ගෙදර නැහැ. එයා යන්න ඕනේ කාර් එකේ නැගලා gym එකට යන්න ඕනේ. දැන් මම කාර් එකේ යන්න ඕනේ මගේ gym එක විතරම තියෙනවා. ඒතර මගේ අර ඒ habit environment එක හරිම මේ friendly. එතන මගේ will power එක ඉතුරු වෙනවා අනිත් දේවල්. අනිත් දෙයකට. ඒතකොට වෙන දෙයකට ඒ will power එක දාන්න පුළුවන්. මට හිතෙම දැන් මට අලුතෙන් දැන් පටන් ගන්න ඕනේ. දැන් පටන් ගත්තා මම මගේ news එකට පටන් ගත්තා. මම පටන් ගත්තා මගේ අර podcast එක. ඒවට අපිට අමාරුයිනේ මම කලින් කවදාවත් කරලා නැහනේ. මම ඇත්තටම චන්දිම නම් මේ social එකේ මම ඇත්තටම මේ වගේ දේවල් කරන්න ආසම නැහැ. මම ඇත්තටම පොඩක් ලැජ්ජ කෙනෙක් අය. හරිද? ඉතින් මම ඒව ඔක්කොම කරන්න පටන් ගත්තේ මගේ අර will power එක ඉතුරුලා තියෙන්නේ මගේ habit තියෙන ඉඳලා. right ඉතින් ඔහොම තමයි අපි මේ තාම building blocks අතිවාරම කැපුවා ෆවුන්ඩේෂන් එක දැම්මා. අපි මම හිතන්නේ ඇත්තටම කියන්නේ ප්‍රමී කියන්නේ ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එකටත් වඩා මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකේ කට්ටියට මේක ගොඩාක් ඉන්ට්‍රස්ට් වෙයි. මේ අපි කතා කරන ටොපික්ස් මොකද සමහර ඒ හැබිට් සහ අපි දැන් මේවා කරන්න මම මීන් කරේ අපි ගොඩක් කියන්නේ health issues අනම් මනං ඒවත් එක්ක ස්ට්‍රගලින් එක්ක ඉන්න ජෙනරේෂන් එකක ඇතුළනේ අපි ගොඩක් කලාට ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ ජෙනරේෂන් එක තාම මේවා ගැන හිතන්න අරගෙන නැහැ. මං කියන්නේ ඇත්තටම හිතන්න ඕනේ ඒගොල්ලෝ. බට් ඒගොල්ලෝ හිතන් මං හිතන්නේ ගොඩක් අපේ කට්ටිය ගොඩක් අපේ වයස කට්ටිය ගොඩක් මේකට ඇට්‍රැක්ට් වෙයි කියලා. බට් අපි ආරාධනා කරනවා හැමෝටම මේක බලන්න කියලා. මොකද මේ හේතුව දැන් ඇත්තටම ඔය හැදෙන්නේ පොඩි හැදෙන්නේ. දැන් ඔයා පොඩිනේ වල 27න් තව වයස. දැන් මගේ පේෂන්ට්ලා ඉන්නවා. අපි මගේ මෙඩිකල් සෙන්ටර් එක ඕපන් කරපු කාලේ දැන් අවුරුදු 10ක විතර ඉඳලා ඕපන් කරා මගේ මෙඩිකල් සෙන්ටර් එක යුනික් මෙඩිකල් එක. දැන් ඒකේ මට අවුරුදු 10කට කලින් හම්බෙච්ච පේෂන්ට් දැන් අවුරුදු 30 හිටපු එක දැන් 40යිනේ. දැන් මම එයාගේ නිතරම අහනවා මම හරිය ඉන්ට්‍රෙස්ටඩ් මේ හැබිට් කරේ කට්ටිය අහනවා මොනවද කන්නේ බොන්නේ ඊට පස්සේ මොනවද එනර්ජි ඩ්‍රින්ක් බොනවද හරි නිදා ගන්න වෙලාව ඔක්කොමට ඒක ඇහුවට පස්සේ මට සාමාන්‍යයෙන් within 5-10 minutes තේරෙනවා ඒ පර්සන්ගේ කොහොමද ලයිෆ් එක කියලා. මම ඊපස් ප්‍රෙඩික්ට් කරනවා මෙයාට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ මෙයා හොඳයි කියලා. නැත්තම් මම හිතනවා මෙයා කන්නේම මේ KFC McDonald ඉන්නවා මම ගාව ඉන්නවා මිසන් Fiji කට්ටිය ඉන්නවා මාර ඒ කාලේ තරුණ කට්ටිය මෙතන දන්නවනේ ඒකට අර මේ රබ්බි ගහන්න නියම් මාර ශක්තිමත් කට්ටිය. දැන් ඒ කට්ටිය අවුරුදු 30 දී හම්බෙලා දැන් ඔක්කොම 40 පැනලා ඔක්කොම ඩයබටික් ඔක්කොම හයිපර්ටෙන්ෂන්. මොකද හේතුව කන්නේම KFC Pizza Hut ඊට පස්සේ කෝක් බොන්නේ හැමදාම. හැබැයි අර වාක්‍ය විදිහට වාටර් දැන් ඒ පොඩි දේවල් වලින් හානිය තේරෙන්නේ නැහනේ. ඔව්. ඒවා gradually over 10-15 years එන්න එතකොටයි. දැන් අපිට තර දැන් ලයිෆ් එක දැන් වෙනස් කරන්න පුළුවන් නම් වාට වෙන ඉම්පැක්ට් එක අපිට තර හොඳයි. දැන් මම පටන් ගත්තේ අවුරුදු 30 ගානේ වෙනස් වෙන්න. දැන් දැන් හිතමු දැන් අවුරුදු 20 ගාන වෙනස් වෙනවා කියලා. ඔව්. ඒතර වාගේ ලයිෆ් එකේ මට වඩා මාර වෙනස් විදියට ඉම්ප්‍රූව් ටයිම් බෙල්ට් එක තියෙනවා. මගේ වයස සහ අපිට අඩුයි ටයිම් බෙල්ට් එක. අපිට අඩුයි. පොඩ්කාස්ට් එකෙන් ඒගොල්ලෝ ගන්න ඕන දේ තමයි ඒක. කියන්නේ ඒ වයසට එනකොට කිසිම රෝගයක් ප්‍රශ්නයක් නැතුව හොඳට ඉන්න නම් සල්ලි හම්බ කරයි. හැබැයි end of the day අර අපි කියමු physical mental social time ඔක්කොම තියන්න ඒවල් ඔක්කොම බැලන්ස් කරගන්න දැන් ඉඳන්ම හිතන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඔයාට ඕනම ලයිෆ් එකේ choice එකක් එනවනේ. යාළුවෙක් කියනවා එක්කෝ ඔයාට චන්දිම තාලා කියනවා අපි මේ අලුතෙන් business එක පටන් ගමු කියලා. උදාහරණයක් කියන්නේ. ඒතර ඔයා බලන්න ඕනේ ඒ action එකෙන් ඔයාගේ physical health එක time belt එක ඒ ඔක්කොටම බලපාන්නේ කොයි විදිහද කියලා.
ෆයිනන්ශල් වෙල්ත එක විතරන්න නෙමේ නෙමේ ගොඩක් කටිකට වැඩි හරිනම් සල්ලි හරි බිස්නස් පටන් ගත්තා ඊට පස්සේ වැඩ කරගෙන එනවා ඊට පස්සේ මොකද කට්ටියතාවෙන්නේ ඒ බිස්නස් එක ෆෝම් කරලා අවුරුදු 65 70 ෆන්ඩ් එක ගන්න කියලා ඒක ෆියුචර් එක ඒක අපිට හම්බෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් but time is now මං කියන්නේ බැලන්ස් එකේ දැන් හිටියොත් ඔයාට හැමදාම මම දැන් රිටයර් වෙන්නේ මම වැඩ කරනවා මචං ඒකට මම ඉතින් වැඩ කරන්නේ මට ඕන දේ වැඩ කරලා දැන් එතකොට you make your own term නැත්තම් මට කලින් තිබ්බේ අර අවුරුදු 65 රිටයර් වෙලා ලයිෆ් එන්ජොයි කරනවා කියලා බලාපොරොත්තුව ඒ ටයිම් එක ගොඩක් කරන්නේ අපි නැති වෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් අපි ඉතින් ඒකෙන් time is now හරි ඒකෙන් හැම ඩිසිෂන් එකක්ම ගන්නකොට හිතන්න මේකට මගේ ටයිම් වෙල්ත් එක ෆිසිකල් වෙල්ත් එක මෙන්ටල් හෙල්ත් එක සෝෂල් වෙල්ත් එක කම්ප්‍රොමයිස් වෙනවද කියලා වෙන්නේ නැත්නම් ඒ ඩිසිෂන් එක ගන්න හැබැයි වෙනවනම් ඒක ගන්න එපා රයිට් ඉතින් මං හිතන්නේ අපි අත්තිවාරම කබලා ෆවුන්ඩේෂන් දාලා තියෙන්නේ දැන් මේ දැන් මේ දෙක තමයි අපි මේ පිලර්ස් 4 ගැන අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා සහ මේ හැබිට්ස් ගැන අපි අද කතා කරා අපි ඊළඟට ඩොක්ටර් එක්ක මේ විදිහම තව මේ කන්සෙප්ට්ස් ගොඩක් ඉන් ඩීටේල් ඒ හැම එකක් ගැනම කතා කරන්න හිතාගෙන ඉන්නවා සහ මේවා ගැන ඉන්ට්‍රෙස්ටඩ් අයට ඩොක්ටර් වෙබ්සයිට් එකට යන්න පුළුවන් ඔව් millionairehealthhabits.com ඩොක්ටර්ගේ නිවුස්ලෙටර් එකට සබ්ස්ක්‍රයිබ් කරලා සතියකට පාරක් වගේ ඩොක්ටර්ගෙන් මේ සම්බන්ධව දේවල් අප්ඩේට්ස් දැනගන්න පුළුවන් ඩොක්ටර්ගේ YouTube channel එක බලන්න පුළුවන් ඩොක්ටර් වෙනම පොඩ්කාස්ට් සීරීස් එකක් කරගෙන යනවා ඒ ඔක්කොම ඇත්තටම ඒ කියන්නේ සිංහලෙන් නෙමෙයි තියෙන්නේ බට් ඉංග්ලිෂ් වලින් අපි හැමෝටම ඉතින් හැමෝටම ලැංග්වේජ් එකනේ ඉතින් එතකොට ඒ කියන්නේ හැමෝටම ඒ මැසේජ් එක යන්න ඕනේ තමයි ඩොක්ටර් ඉංග්ලිෂ් වලින් ඒක කරන්නේ ඉතින් ඔව් අපි ඊළඟට මේ වගේම තවත් වටිනා කියන මේ වගේ ටොපික් එකක් අරගෙන අපි ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු කොහොමද අපි මේක ඩීප් යනවා තව ඔව් යනවා එහෙනම් thank you ඩොක්ටර් ආවට ආයෙ පාරක් අපේ මේ එපිසෝඩ් එක කරන්නත් අපි තව එපිසෝඩ් එකකින් මේ විදිහටම හම්බෙමු ඉතින් ඒ වගේම මොස් නිවුස් ලංකා බලන හැමෝටමත් ස්තුතියි අපි තව එපිසෝඩ් එකකින් මේ ඩොක්ටර්ගේ මේ පොඩ්කාස්ට් සීරීස් එකේ ඊළඟ එපිසෝඩ් එකකින් ආයෙ හම්බෙමු එතකන් අපි ගිහින් එන්න හරි thank you